අද YouTube එකේ තවත් පාඩමක් කියලා දෙන්න හිතුණා. ඉතින් ගොඩක් YouTube කරන අයට ඕන වෙන දෙයක් තමයි වීඩියෝ එඩිට් කරන්න software එකක්. ඉතින් ගොඩක් අයට මේක හරි ගැටලුවක්. මොකද සමහරක් software වල එක එක limitation තියෙනවා. ඉතින් මුදල් ගෙවන්න වෙනවා. ඒ වගේ විවිධ ප්‍රශ්න එනවා. වීඩියෝ අවුට් කරද්දී අර watermark වැටෙනවා. ඉතින් ওই වගේ ප්‍රශ්න නිසා මම හොයාගත්තා ඔයාලට නොමිලේම තියෙන වෙබ්සයිට් එකක් හරහා ගන්න පුළුවන්, නොමිලේම ගන්න පුළුවන් මේ වීඩියෝ එඩිටින් software එකක්. ඒක තමයි මෙන්න මේ Kden Live කියන්නේ. ඩවුන්ලෝඩ් කියලා දෙමු අපි. ඔයාලට පේනවා මේ kdenlive.org ඩවුන්ලෝඩ් කියන තැනට ගිහිල්ලා මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලගේ platform එකට අදාළව ඩවුන්ලෝඩ් කරගන්න. Windows නම් මෙන්න මේ දෙකෙන්ම ගැටලුවක් නැහැ. Windows 10 වලින් උඩ තියෙන්න ඕන. හැබැයි 10 හෝ 11 ඒ වගේ එකක් තියෙන්න ඕන. installable එක දෙන්නත් පුළුවන්, standalone දෙන්නත් පුළුවන්. එකෙන් කැමති එකක්. ඉතින් ඔයගොල්ලෝගේ Mac OS එකක් නම් මේ දෙකට යන්න. Linux නම් මේ දෙකට යන්න. ඉතින් මෙතනින් එකක් දීලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම ඒක මෙතනින් ඩවුන්ලෝඩ් කරගෙන ඉවරලා ඉන්ස්ටෝල් කරගෙනත් තියෙන මේ වෙනකොට. ඉතින් මේ තියෙන Kden Live එකේ ෂෝට්කට් එක මේ තියෙන. ඉතින් මේක ක්ලික් කරපුවාම මෙතනින් new project දීලා ඔන්න හොදුනා software එක දෙනවා. ඉතින් මේක තමයි software එක. මේකේ කිසි ගැටලුවක් නැහැ. නොමිලේ අපිට ඕන දෙයක් කරගෙන වීඩියෝ එකක් ලස්සනට අප්ලෝඩ් කරගන්න වීඩියෝ එකක් එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. අපිට යම් මට්ටමකට නොමිලේ තියෙන නිසා කිසි ගැටලුවක් නැහැ. තාම ඉතින් මේක ඉගෙන ගන්න ඕන. පොඩි දේවල් ටිකක් තියෙන. ඉතින් ඉදිරියට මම බලාපොරොත්තු වෙනවා මේකේ පාඩම් සීරීස් එකක් පිළිවෙලට අරන් එන්න. ඉතින් අද මට කියලා දෙන්නේ අද මම මේ software එක ගැන විතරයි. ඉතින් ඒක ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න කියලා මම ඔය කියලා දීපු විදිහට. ඉතින් මම ඩවුන්ලෝඩ් link එක දාන්නම් මගේ description එකේ. ඉතින් ඒක ක්ලික් කරලා ඔයගොල්ලෝ software එක ඩවුන්ලෝඩ් කරගන්න. මේක කිසි ගැටලුවක් නැහැ. නොමිලේ තියෙන software එකක්. හරිම ලේසි පාවිච්චි කරන්න. මේ මුකුත් ගැටලු නැහැ. නිදහසේ වලට ලස්සනට ඔයාලගේ වීඩියෝස් වල ටික watermark වලින් තොරව, limitation වලින් තොරව ලස්සනට අවුට් කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. අදහසක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ෂෙයා කරගන්න ඔයාලගේ යාළුවන්ටත් මේක වැදගත් කියලා හිතනවා. ඉතින් අපි ඉදිරියට මේ Kden Live වලින් කොහොමද එඩිට් කරන්නේ කියන එක ගැන වීඩියෝ සීරීස් එකක් මම අරන් එනවා. ඉතින් රැඳිලා ඉන්න මගේ channel එකත් එක්ක. ස්තුතියි.